හෙලෝ හසිනී කොහොමද? ඉතින් ඔයාද ඇවිල්ලා ඉන්නවා. ඉතින් මම කියනට වැඩිය හොඳයි. ඔයාට පුළුවන් අපේ ලංකාවේ අයට පොඩි පණිවිඩයක් දෙන්න. Thank you. Hi. ඇත්තටම මුලින්ම ආමරේ රෂෙල් ගැන මම දැනගත්තේ TikTok එකෙන්. ඉතින් ඒකේ තියෙන නම්බර් එක contact කරගත්තාන් පස්සේ මට ඒකේ මැනේජර් මිස් අනුෂිකා බණ්ඩාරත් එක්ක මම කතා කරා. එයා මට කිව්වා මුලින්ම එන්න අපි ඇවිල්ලා කතා කරමු කියලා විස්තර. ඉතින් එයා මට ලොකේෂන් එක send කරා. මට නම් හරිම ළඟයි. ශරෆ් DG එකේ තමයි තියෙන්නේ තැන. ඉතින් ආවන් පස්සේ ඇත්තටම මම මුලින්ම ආවේ ෆ්‍රීලන්ස් වීසා එකක් ගන්න බලාපොරොත්තු වෙන්. ඇත්තටම මම වීසා ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. මොකද මට තිබ්බේ එම්ප්ලොයි වීසා එකක්. ඊට පස්සේ යාත් එක්ක කතා කරා පස්සේ නම් මට කිව්වේ ෆ්‍රීලන්ස් වීසා එකකට, කියන්නේ ෆ්‍රීලන්ස් වීසා එකකට වැඩිය හොඳ තමන්ගේ ඕන් වීසා එකක්. ඒ කියන්නේ ඒක රෙසිඩන්ට් වීසා ප්ලස් බිස්නස් වීසා යන එකක්. ෆ්‍රීලන්ස් වීසා එපා කියන එක තමයි මම කියන්නේ. මොකද අපේ ලංකාවේ අයට ඔයාලගේ ටැලන්ට් එකක් තියෙනවා නම් ඒක හොඳට ඉම්ප්‍රූව් කරගන්න හොඳ බෙස්ට් කන්ට්‍රි එකක් තමයි UAE කියලා කියන්නේ. ඉතින් ඒකට වැඩියෙන්ම හොඳ වීසා එකක් විදිහට රෙකමන්ඩ් කරනවා මම ෆ්‍රීලන්ස් වීසා එකකට වැඩිය ඕන් වීසා එකක්. ඒ කියන්නේ රෙසිඩන්ට් වීසා ප්ලස් බිස්නස් වීසා. ඉතින් මගේ වැඩේ ගොඩාක් හොඳට කරලා දුන්නා මිස් අනුෂි බණ්ඩාර ඇතුළු ඒ කණ්ඩායමම. ඉතින් මම එයාලට ගොඩාක් තෑන්ක්ස් කරනවා. ඔයාලටත් ලංකාවේ ඉන්න හැමෝටම මම කියනවා ඔයාලට මොකක් හරි වීසා එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් වීසා එකක් අහගන්න උවමනාවක් තියෙනවා නම් ඇවිල්ලා මේගොල්ලොත් එක්ක කතා බහ කරලා ඔයාලගේ වැඩ ටික කරගෙන යන්න කියලා. ඉතින් ෆයිනලි එයාගේ එමිරේට්ස් ID එක ඇවිල්ලා තියෙනවා. ඉතින් good luck. Thank you so much.